දේවානාංච ඍෂීනාංච ගුරුං කාංචන සම්නිබං වෘද්ධි භූතං ත්‍රිලෝකේසං තන්නමාමි බ්‍රහස්පතින්. තෙරුවන් සරණයි හැම දිනාටම සුබ දවසක් වේවා. අප අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාගේ සැලකිල්ලට යොමු තිබෙන බ්‍රහස්පති ග්‍රහයාගේ එවත් ගුරුගේ කටක රාශියට පැමිණීම ගැනයි. මේට ගුරු උච්ච වෙනවා කියන වචනය කියනවා. ගුරු උච්ච වෙලා කටක රාශිගත වෙනවා කියන එක මේ ජ්‍යොතිෂයේ හැටියට වැදගත් දෙයක්. අවුරුදු 12කට වරක් තමයි මෙසේ සිද්ධ වෙන්නේ. මේ බ්‍රහස්පතිව ගුරු ග්‍රහයව සුර ගුරු කියන නමින් හඳුන්වනවා. දෙවියන්ගේද ගුරුතුමා ජ්‍යොතිර්විද්‍යාව හඳුන්වන්නේ ඒ ආකාරයෙන්. බ්‍රහස්පති ග්‍රහය 2026 ජූනි මාසේ දෙවැනිදා උදේ 1:49ට තමන්ගේම රාශිය නොවුනත් තමන්ගේ උච්ච රාශිය වන කටක රාශියේ පළවෙනි අංශකයට පැමිණෙනවා. ගුරු ග්‍රහය සෞර ග්‍රහ මණ්ඩලයේ ඉන්න විශාලම ග්‍රහය වශයෙන් හඳුන්වන්නට පුළුවන්. යුරෝපියන් හා රෝමන් වරුන් ජුපිටර් යන නමින් හඳුන්වන්නේ King of Gods දෙවියන්ගේ රජු වශයෙන් තමයි මේ බ්‍රහස්පතිව හඳුන්වන්නේ. ඒ වගේම වේදාංග ජ්‍යොතිෂයේ බ්‍රහස්පතිව දෙවියන්ගේ ගුරුවරයා වශයෙන් හඳුන්වනවා. මේ ගුරු ග්‍රහයා ගමන් කරන්නේ සූර්යාගෙන් කිලෝමීටර් මිලියන 778ක් සතපුම් මිලියන 484ක් ඈතින්. පෘථිවියේ සිට කිලෝමීටර් 715ක් එවත් සතපුම් මිලියන 444ක් ඈතින්. මේ දුර ප්‍රමාණවල වරින් වර වෙනස් වෙනවා. ඈත් වෙනවා, ලං වෙනවා, ඒ වගේ. පෘථිවිය හා කිට්ටුවෙන්ම ගමන් කරන විට කිලෝමීටර මිලියන 588ක්. පෘථිවියට ඈතින්ම ගමන් කරන විට කිලෝමීටර මිලියන 968ක්. ඉගෙන ගන්නා දරුවන්ගේ දැනගැනීම පිණිස කියන්නම් මේ දුර ප්‍රමාණවල AU නමින් එවත් ඇස්ට්‍රොනොමිකල් යුනිට් යනුවෙන් හඳුන්වනවා. ඒ මතක තබා ගන්න. ඒ වගේම ඔබගේ දැනගැනීම පිණිස මම දැන් කිව්වා බ්‍රහස්පති ග්‍රහයා සූර්යාගෙන් සතපුම් මිලියන 484ක් එවත් කිලෝමීටර මිලියන 778ක් ඈතින් ඉන්නේ කියලා. ඔබගේ දැනගැනීම පිණිස මතක් කරන්නම් පෘථිවියේ සිට දුරම ග්‍රහය නෙප්චූන් AU එවත් කිලෝමීටර මිලියන 4.5ක් ඈතින් ගමන් කරන්නේ. ගුරු ග්‍රහයාගේ ප්‍රමාණය පෘථිවියෙන් 11 ගුණයක් විශාලයි. අපේ පෘථිවියේ ප්‍රමාණයට වැඩිය 11 ගුණයක් විශාලයි. පෘථිවිය මිදිගෙඩියක් කියලා හිතමුකෝ. එහෙනම් බ්‍රහස්පති බාස්කට් බෝලයක් විතර කියලා හිතාගන්න. එතකොට ලේසි දැනගන්න. ඒ වගේම අපි ගත්තොත් ගුරු ග්‍රහයම හිස් ගෙඩියක් විදියට පෘථිවිය 10 ගුණයක් ඒවත් පෘථිවියෙන් 10ක් ඒක ඇතුලේ තියන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට හිතාගන්න පුළුවන්. ඔබතුමාලට හිතාගන්න පුළුවනි බ්‍රහස්පතිගේ විශාලත්වය. ඒ වගේම ගුරුට ප්‍රධානයෙන්ම විශාල චන්ද්‍රයන් 4ක් සිටිනවා. දන්නවද සම්පූර්ණ චන්ද්‍රයන් මේ වෙනකොට හොයාගෙන සිටින ප්‍රමාණය? චන්ද්‍රයන් 115ක් හිටිනවා. බ්‍රහස්පති ගුරු ග්‍රහය වර්ෂයක එක වර්ෂයක් එක රාශියක හිටින්නේ. ඒ කියන්නේ අංශක 360ක් අංශක 30ක් ගත කරන්නට බ්‍රහස්පතියට වර්ෂයක් ගත වෙනවා. ඒ අනුව වර්ෂ 12කදී මේෂ රාශියේ ඉඳලා මීන රාශිය දක්වා ගමන් කරනවා. රාශි චක්‍රයේ අංශක 360 අවසන් කරන්නට මේ සඳහා සාමාන්‍ය පෘථිවිදන ආසන්න වශයෙන් 4333ක් ගත වෙනවා කියලා කියන්නට ඕනේ. වේදාංග ජ්‍යොතිෂයේ ගුරු ටීමියන් ප්‍රධානම තැන. ධනු මීන රාශි ගුරුගේ ස්වක්ෂ රාශි වෙනවා. කටක රාශිය ගුරුගේ උච්ච වෙනවා. කවුරු හරි උපදිනකොට කාන්තාවක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක් උපදිනකොට ගුරු ග්‍රහය 1 4 5 7 9 10 යන ස්ථානවල සිටිනවා නම් ඉතා යහපත්. 2 11 ස්ථානවල සිටිනවා නම් යහපත්. 3 වෙනි සිටිනවා නම් මධ්‍යමයි. 6 වෙන්න 8 වෙන්න 12 වෙන්න කියන ස්ථාන වල ගුරු ගමන් කරනවා නම් ඒ කාලේ ඒ වෙලාවේ උපදින අය කල්පනාකාරී වෙන්නට ඕනේ. ඒ තා සුබ තත්වයක් නෙමෙයි. මේ ස්ථාන ලග්නයෙන් මෙන්ම චන්ද්‍රයාගෙන්ද ගනින්නට ඕනේ. අපි හිතමු දැන් මේෂ ලග්නයේ කෙනෙක් ඉපදිලා ඒ ග්‍රහයක් 4 වෙනි කටක රාශියේ ඉන්නවා කියලා. ඒ කියන්නේ ලග්නයෙන් 4 වෙනි ඉන්නවා කියලා. ඒ වෙලාවේ උපදින වෙලාවේ දරුවා චන්ද්‍රයාත් මේෂ රාශියේ හිටියා නම් අන්න චන්ද්‍රයාගෙන ওই ලග්නෙනුයි දෙකෙන්ම බ්‍රහස්පති ග්‍රහය සිටින්නේ කටක රාශියේ. එහිදී ලැබෙනවා ගුරුහංශ කියන ගජකේසරී කියන යෝගය. ඒ භාව 4 කටක ධනු මීන එකක් වුණොත් ඒක රාජයෝගයක් වෙනවා. දැන් මේ බ්‍රහස්පති එන්නේ කටක රාශියට.
මෙතනදී චන්ද්‍රයා මේ බ්‍රහස්පතියගෙන් කේන්ද්‍ර ස්ථානයකට යන හැම අවස්ථාවකම රාජයෝගයක් ඇති වෙනවා. ඒ කියන්නේ රජකමට සුදුසු, රට පාලනයට සුදු මැතිවරුන්, ඇමතිවරුන්, උසස් රාජ්‍ය සේවකීන්, ඒ වගේම විශාල ධනස්කන්ධයක් ඇති අය, ඒ වගේ සමහරක් වෙලාවට ලෝක ප්‍රසිද්ධ වෙන උගතුන් බිහි වෙන කාලයක් තමයි මෙතන එන්නේ. උගතුන්, බුද්ධිමතින්, විශාරදීන්, මහාචාර්යවරුන්, රජවරුන්, මැතිඇමතිවරුන් වන්නේ ලෝක ප්‍රසිද්ධ වන්නේ ඒ යෝග ඇති අයයි. අප විසින් කරන ලද පරීක්ෂණ අනුව ගුරු ග්‍රහය බලවත් අය අද්විතීය ස්ථානයකටපත් වෙනවා. මම වයස අවුරුදු 23 ඉඳලා අවුරුදු 53ක් කාලය තුලදී ගුරු ග්‍රහය ගැන ඉතාම සියුම්ව පරීක්ෂා කළා තියෙනවා. ඒ කාල තුලදී, ඒ වගේම මගේ ජීවිත කාලය තුලදී, මගේ ගුරුතුමාගේ ජීවිත කාලය තුලදී ඒ අපි එකතු කරපු යම් පරිේෂණ ස්ටැටිස්ටික්ස් එකතු කරලා ඒ ඉපදිච්ච ඒකේ තත්වයන් පවුලේ අයගේ, සමාජයේ අයගේ එකතු කරලා තියෙනවා. ලංකාවේ ඒ වගේම වෙනත් රටවල් වල ඒ රාජ්‍ය නායකයින්ගේ ඒ වෙයිදී අපිට පැහැදිලිව පෙනෙන එක තමයි කවුරු හරි උසස් තත්වයකට ආවනම් ඒ කේන්දරයේ අයි සැකයක් නැහැ. බ්‍රහස්පති හොඳ තැනක, විශේෂයෙන් 1 4 7 10 5 9 යන ස්ථානවල, එහෙම නැත්නම් චන්ද්‍රයා සමග චන්ද්‍රයාගෙන් 1 4 7 10 චන්ද්‍රයාගෙන් 5 9 කියන ස්ථානවල ගුරු ග්‍රහය ඉන්නවා. මේ තමයි ගුරු ග්‍රහය ගැන සාමාන්‍ය තත්වය. කේන්ද්‍රයේ ගුරව්වා සුරනාථ පූජ්‍යෝ ජාතස් සතායු කතිතා මුනින්ද්‍රක්. කේන්ද්‍ර ස්ථානික ගුරු ග්‍රහය සිටිනවා නම් ජාතස් සතායු අවුරුදු 100ක් ජීවත් වෙන්න වාසනාව පින තියෙනවා කියලා කියනවා. මේ කියන්නේ ඍෂිවරුන්ටත් වැඩි උසස් තත්ත්වයේ සිටින මුනීන්ද්‍රයන් වහන්සේලා. ඒ වගේම කියනවා කිං කුර්වන්ති ග්‍රහත් සර්වේ චන්ද්‍ර කේන්ද්‍රයේ බෘහස්පතව ගජබල සහස්‍රාණි ශ්‍රී භූතෝ යෝගකේසරි. මේ බ්‍රහස්පති ග්‍රහය චන්ද්‍රයාගෙන් කේන්ද්‍ර ස්ථානයක ඉන්නවා නම් ඔහු හෝ ඇයට ගජබල සහස්‍රාණි ශ්‍රී භූතෝ යෝගකේසරි, කේසරි කියන යෝගය, ගුරුහංස කියන යෝගය, ගජකේසරි කියන යෝගය රාජයෝගයක් වශයෙන් යෙදෙනවා. එය ඊටාම බල සම්පන්නයි. ඒ වගේම කියන එකක් තමයි මානේච නීච භවනේපි බලීසුරේජ්ජෝ. මානේච නීච භවනේපි බලීසුරේජ්ජෝ. බ්‍රහස්පති ග්‍රහය නීච වුණා කියමුකෝ. ඒත් දසවැන්නේ සිටියොත් බ්‍රහස්පති බලවත්. මේ තමයි බ්‍රහස්පතිගේ හොඳ පැත්ත. ඔබ තමුන්නාන්සේලාගේ වෙන්න පුළුවන්, දරුවන්ගේ වෙන්න පුළුවන් කේන්දරවල මේ යෙදින් තියෙනවා නම් පරීක්ෂා කරලා අනාගතය ගැන විශ්වාසය තියාගන්න පුළුවන් වෙනවා. ඔබේ උත්පත්ති ගුරු බලවත් කියන්නේ ඔබ බොහෝ පින්කල කෙනෙක්. ඒකෙන්ද මේ රටට සමාජයට යහපත් දෙයක් කරන්න පුළුවන් කෙනෙක් බවයි එකින් කියන්නේ. හැබැයි එකක් තියෙනවා. හොඳම කෙනා නරක වුණාම තමයි නරක වැඩි වෙන්නේ කියලා කතාවක් කියනවා. ඒ වගේම ගුරු ග්‍රහය නරකට හිටියම මොකද වෙන්නේ කියන එකත් අපි මෙතනදී කියන්න බලාපොරොත්තු වෙනවා. සෙනසුරු කුජ රාහු කේතු අසත් පාප හේවත් පාපග්‍රහ සමග එක්ව බුද බොහෝ විට කරදර ප්‍රශ්න ව්‍යසන සිදුවේ පහසුයි. ඒ වගේම මේ ග්‍රහය සුබ වන අවස්ථාවල ජ්‍යොතිෂයේ මනවින් පෙන්වා දීලා තියෙනවා. ගුරු ග්‍රහය අයහපත් වුණොත් මොකද වෙන්නේ? දැන් අපි කලින් කතා කරේ මේ ගුරු ග්‍රහයගේ යහපත් පැත්තය. ගුරු ග්‍රහය අයහපත් වුණොත් කරදර, ව්‍යසන, මානසික රෝග, නීති ප්‍රශ්න, බිඳ වැටීම් භයානකයි. සාමාන්‍යයෙන් ගුරු 6 වෙන්න 8 වෙන්න 12 දන්න ස්ථානවලදී අයහපත් ප්‍රතිඵල දීම බොහෝ විට සිද්ධ වෙනවා. වක්‍ර ගුරු, අස්ත ගුරු, ක්‍රූර ග්‍රහ, මිශ්‍ර ගුරු, පාප දෘෂ්ටි රද ගුරු යන වශයෙන් ගුරු සිටින තැන දෘෂ්ටි සංයෝග, ගෝචර දසා, අන්තර්දසා, විදසා වගේම ගුරුගේ අෂ්ටක වර්ගයත් විමසා බලලා තමයි මේ ගුරුගේ අසුබ තත්ත්වය මනවින් හඳුනා ගන්නට ඕන. මම කියන්නම් මගේ ගුරුතුමාණන් මට කියා දුන්න බ්‍රහස්පතිගේ ඉතිහාසයේ දැක්වෙන ශ්ලෝකයක්. අෂ්ටමේන ගතෝ වාලී රාවණා ද්වාදසස්තතා දුර්යෝධනං තෘතීයංච බලිබන්තංච ෂෂ්ඨමේ දසමේ වාලුකාංචෛවේ චතුර්ථේ පංච පාණ්ඩවං ලග්නේ විയോഗං සීතාච ඉත්තේවං කුරුතේ ගුරු. අෂ්ටමේන ගතෝ වාලී. වාලි කියලා රජ කෙනෙක් අපිට හම්බ වෙනවා රාමායනයේදී. ඒ රාමායනයේ සිටින වාලි රජුරෝ මෙරුනේ බ්‍රහස්පති අටේ ගමන් කරනකොට බොහොම බල සම්පන්න රජ කෙනෙක් වුණා. රාවණා ද්වාදසස්තතා. ඔබ අපි කවුරුත් කතා කරන රාවණ. මැතුනේ තම රාවණ යුද්ධයෙන් පෙරදුනේ මැරුණේ බ්‍රහස්පති 12 වෙනිනේ ගමන් කරමින් සිටියේදී. බලිබන්තච්ච සස්තවේ බලි කියන අසුරයා 6 වෙනිනේ බ්‍රහස්පති සිටින අවස්ථාවේ මුනේ. දසමේ වාලුකාංචෛව චතුර්ථේ පංච පාණ්ඩවං. පංච පාණ්ඩවයෝ කියන පාණ්ඩවෝ කියන අහලා ඇති මහා භාරතේ ඒ නැති වුණා කියලා කියන්නේ 4 වෙනි බ්‍රහස්පති ගමන් කරනකොට. මෙන්න තමුන්නාන්සට හිතන්න තැනක්. ලග්නේ විയോഗං සීතාච. ලග්නේ බ්‍රහස්පති ගමන් කරන වෙලාවේදී සීතා රාමගෙන් වෙන් වුණේ. ඉත්තේවං කුරුතේ ගුරු. මේ තමයි බ්‍රහස්පතිගේ ඉතිහාසය.
මම යලිත් ඒ ශ්ලෝකයේ කියන්න විශේෂයෙන් ජ්‍යොතිෂ ආධාරණය දැනගන්න. අෂ්ටමේන ගතෝ වාලි රාවණා ද්වාදසස්තතා දුර්යෝධනං තෘතීයංච බලිපන්තංච ෂෂ්ඨමේ දසමේ වාලුකාංචෛව චතුර්ථේ පංචපාණ්ඩවං ලග්නේ විയോഗං සීතාච ඉත්තේවං කුරුතේ කුරු. මේ තමයි බ්‍රහස්පති ගැන මම හොඳ පැත්තක් කිව්වා නරක පැත්තක් කිව්වා. මේ බ්‍රහස්පති ගැන කතා කරනකොට අපි ඒ ලග්නවලට බ්‍රහස්පති කොහොමද බලපාන්නේ කියන එක කියන්නයි දැන් සූදානම් වෙන්නේ. ඊට කලින් මේ බ්‍රහස්පති නම දින්නට බ්‍රහස්පතියට වදින්නට ගාථාවක් තියෙනවා නවග්‍රහ කවචේ මේ නවග්‍රහ ස්තෝත්‍රවලදී ඒකේ මම වැඩසටහන අවසානයේදීත් ඒ කියන්න බලාපොරොත්තු වෙනවා. මම මේ අවස්ථාවේදීත් මම ඒක කියන්නම්. එතකොට මතක තියාගන්න ලේසි නිසා. දේවානාංච ඍෂීනාංච ගුරුං කාංචන සම්නිපං වෘද්ධි භූතං ත්‍රිලෝකේතං තන්නමාමි බ්‍රහස්පතින්. මේෂ ලග්නය. මේෂ ලග්නය උපන් ඔබගේ කේන්දරේ 4 වෙනිටයි ගුරු එන්නේ. අනිවාර්යයෙන්ම පසුගිය වසරට වඩා හොඳයි. විශේෂයෙන් ඉඩකඩම, ගෙදර සම්බන්ධ වැඩ, වතු වැවීම්, ගෙවල් සෑදීම් යහපත්. ජලයක් පෙනෙන තැනක සංවර්ධන කටයුතු කරන්න පුළුවන්. මැණික් ගැරීම ලාභයට හේතු වෙනවා. රත්රන්, ඩොලර් මිලට ගන්න පුළුවන්. ගුරු කර්මස්ථානයේ දකින විට රැකියාවේ දියුණුවක්ද පෙනෙනවා. සෙනසුරු 12 නිසා වියදම නම් ටිකක් වැඩි. 2026 දෙසැම්බර් දක්වා සුබ බල තත්වයේ වැඩි. උනන්දුවෙන්ම කටයුතු කරන්න. චන්ද්‍රයා 1 4 7 10 යන ස්ථානවල සිටිනවා නම් තවත් සුබයි. දේශපාලනය කරන අයටත් යහපත් වේවි. සිටින ස්ථානයේ අලංකාර වෙනවා. අලුත් මෝටර රථයක් එහෙම ගන්නට බලාපොරොත්තු තියෙනවා නම් මේෂ ලග්නයේ අය මේ තමයි ඊට හොඳම අවස්ථාව. ඉතින් බලමු වෘෂභ ලග්නයට මොන ආකාරයෙන්ද බ්‍රහස්පති මාරු බලපාන්නේ කියලා. වෘෂභ ලග්න උපන් ඔබට මිශ්‍ර ඵලදායක ග්‍රහ මාරුවක් විදිහටයි මම හඳුන්වන්නේ මේක. නෑදෑ සහෝදරයන්ගේ වගකීම් එහෙම ඔබ දරනවනම් ඒ කටයුතු වලට හොඳයි. ගුරු 7 9 12 දකින්න නිසා විවාහ මංගල කටයුතු ප්‍රේම සම්බන්ධතා යෝජනා සාර්ථක වෙන්න පුළුවන්. විශේෂයෙන් කාන්තාවන්ට මේ සුබ බල තත්ත්වය බලපානවා. විදේශ ගමන් බලාපොරොත්තු වෙන අයගේ සිතුම් සඵල වෙනවා. ණයක් ගැනීමට ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට යහපත් අවස්ථාවක්. උපතේදී චන්ද්‍රයා 3 6 9 11 12 ස්ථන සිටින අයට තත්වයේ ඊටම යහපත් තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. නෑයන් හා විවාහ සහකරුගේ සහකාරියගේ නෑයන් සමග ප්‍රශ්න ඇති කරගන්නට එපා. මොකද මේ බ්‍රහස්පතියේදී ප්‍රශ්න ඇති කරගත්තොත් බ්‍රහස්පති අසුබ වෙන්න පටන් ගත්තොත් වෘෂභ ලග්නයට ලේසි නෑ. ඒක නිසා කිසිම කෙනෙක් එක්ක ගැටුම් ඇති කරගන්න එපා කියන එක මේ අවස්ථාවේදී අපි මතක් කරගන්න. අපි දැන් බලමු මිථුන ලග්නයේ උපන් අයට කොහොමද කියලා. මිථුන ලග්නයේ උපන් ඔබගේ ආර්ථිකය ඊටාම යහපත් තත්ත්වයකටපත් වෙනවා කියලා කියන්නට ඕන. රූපේ ලස්සන වෙනවා. හදිසි ධනලාභයක් වෙන්න පුළුවන්. මැණික්, රත්රන්, ඩොලර් යන ආදී ලැබීමේ භාග්‍යය ඇති වෙනවා. රැකියා ස්ථානයේ තිබුණු ප්‍රශ්න, ගැටුම් අනිවාර්යයෙන්ම නැති වෙනවා. උසස් අයගේ ආශිර්වාදය ලැබෙනවා. ඔබ කියන දේ අනෙක් අය විශ්වාස කරනවා. මොකද බ්‍රහස්පති දෙවැන්නේනේ ඉන්නේ. ඒ බ්‍රහස්පති දෙවැන්නේ ඉන්නකොට ඔබ කියන හැමදේම අනිත් අය විශ්වාස කරනවා. දේශපාලනය කරන අයට Tamanගේ අදහස් එලි දක්වන්නට හොඳ වෙලාවක්. හැබැයි ඒ කියලා බොරු කියන්නට විතරක් එපා. විශාල අකුසලයක් වේ. යම් රෝග ව්‍යාධියකින් පෙළෙනවා නම් හරි වෛද්‍ය ප්‍රතිකර්ම ගන්න. උපතේදී චන්ද්‍රයා 2 5 8 11 ස්ථානවල සිටියානම් මේ මම කිව්ව යහපත් තත්ත්වයේ බොහොම ඉහළින් ලැබෙයි. මිථුන ලග්නයේ උපන් අයට මේ ග්‍රහ මාරුව යහපත් කියලා කියන්න පුළුවන්. කටක ලග්නය. කටක ලග්නයේ උපන් ඔබට බ්‍රහස්පති පැමිණෙන්නේ ඔබේ ලග්නයටයි. අවුරුදු 12කට පස්සේ මේ හොඳ අවස්ථාවක් අපිට උදා වෙනවා. අපි බලමු මේ බ්‍රහස්පතිගෙදි මොකද වෙන්නේ කියලා ඉස්සරහ මාස 12ේදී. පළවෙනිම එක තමයි Tamanගේ අධ්‍යාපන කටයුතු, රැකියාව, ධනය, දේශපාලනය, විදේශ ගමන් පිළිබඳ සියලු කාරණාවල් හරියනවා. උපතේදී චන්ද්‍රයා 1 4 5 7 9 10 සිටියයිට මේ සුබ බල තව තවත් වැඩි.
කොහොමද මේක බලාගන්න චන්ද්‍රය? තමන්ගේ කේන්දරය අරගෙන බලාගන්න පුළුවනි. මේ මම කියන ස්ථාන දැන් කටකලක් ඔබ ඉපදලා තියෙන්නේ. ඔබේ කේන්දරේ 1 4 7 10 කියන තැන්වල එහෙම නැත්නම් 5 9 කියන තැන්වල බ්‍රහස්පති සිටිනවා නම් ඔබට ඊටාම් යහපත් තත්ත්වයක් උදා වෙනවා කියලා කියන්න පුළුවන්. ආගමික කටයුතු වැඩියෙන් කරන්න කටක රාශියේ උපන් අයගේ 8 වෙනි රාහු ගමන් කරන නිසා මුත්‍ර පද්ධතියට සම්බන්ධ රෝග වගේ දේවල් ටිකක් හැදෙන්නට අවකාශ තියෙනවා. නමුත් බ්‍රහස්පතියෙන් හොඳම තත්ත්වයක් ඔබට උදා වේ. සිංහ ලග්නයේ උපන් ඔබගේ සෙනසුරු මේ දවස්වල ගමන් කරන්නේ 8 වෙනි. ඒකට ලග්න ඒ රාෂ්ටකය කියලා කියනවා. ගුරු පැමිණෙන්නේ 12 වෙනිට. ඒ හොඳ මදි. ආර්ථිකයේ පරිස්සමෙන් මෙහෙවන්නට ඕනේ. නීති ප්‍රශ්න ඇති කරගන්න එපා. අනතුරුදායක හැම දෙයකින්ම ඈත් වෙන්නට උත්සාහ කරන්න. කිසිම කෙනෙක් සමග ප්‍රශ්න ඇති කරගන්න එපා. උපතේදී චන්ද්‍රයා 3 6 9 12 ස්ථානවල සිටි අයට මේ අපල වලින් ගැලවීම පහසුයි. ඒ ස්ථානවල චන්ද්‍රයා සිටිනවා නම් තමන් ඕනෑවට වැඩිපුර බියක් සැකක් ඇති කරගන්නට ඕන නෑ. ආගමික කටයුතු කිරීමෙන් මේ අපල මර්ධනය කරගන්නට පුළුවන්. කන්‍යා ලග්නයේ උපන් ඔබගේ කේන්දරේ ගුරු පැමිණෙන්නේ 11 වෙනිදායි. වසර පුරාම ලාභයක් වේ. ශිෂ්‍යත්ව හම්බ වෙනවා. මොකද බ්‍රහස්පති කේන්දරයේ විද්‍යාස්ථානයේ දකින්න. ඒක නිසා විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු කරන කන්‍යා ලග්නයේ අධ්‍යාපන කටයුතු කරන අය අධ්‍යාපනය ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න. රැකියාව වගේ දේවල්, විදේශ සවාරි, වාහන ඊට කඩම ගේදොර ඒ සුබ පැත්තට ලැබෙන දේවල්. විශේෂයෙන්ම මංගල කටයුතු වලට, ප්‍රේම සම්බන්ධතාව වලට මල්පල් ගැනවෙනවා. උපතේදී චන්ද්‍රයා 2 වෙනි, 5 වෙනි, 7 වෙනි, 8 වෙනි, 11 වෙනි යන තැන සිටියයිට මේක හොඳ වර්ෂයක්. කන්‍යා ලග්නේ නම් ඔබ උපන්නේ. ඒ කන්‍යා ලග්නේ උපන් අයට අයස්ථානයේ බ්‍රහස්පති එනවා කියලා කියන්නේ අවුරුදු 12කට පස්සේ ඉස්සරහා අවුරුදු 12ට ඔබගේ ආර්ථිකය මොන ආකාරයෙන්ද සකස් කරගන්න ඕනේ කියන එක හිතලා බලලා කල්පනාවෙන් ඒ අවවාදත් හරියාකාරව ආර්ථික විශේෂඥයන්ගෙන් අරගෙන කටයුතු කරන්න සුබ වෙලාව. තුලා ලග්නේ උපන් ඔබේ කේන්දරේ කර්මස්ථානයේ හේවත් දස වෙන්නටයි ගුරු ග්‍රහය පැමිණෙන්නේ. කර්මස්ථානය කියලා කියන්නේ තමන් කරන රැකියාව, ව්‍යාපාර සහ ඒ වගේම සමාජ සේවා කටයුතු ඊට ඇති වෙනවා. මේකෙදී තුලා ලග්න උපන් අයට මේ බ්‍රහස්පති මාරුව ඉතාම යහපත් කියලා කියන්නට ඕනේ. උසස් වීම ඇති වෙනවා. ප්‍රභූන්ගෙන් ආධාර ලැබෙනවා. ඔබේ අදහස අනෙක් අය ගරු කරනවා. මැණික් ව්‍යාපාර දියුණු කරගන්න පුළුවන්. ජ්‍යොතිෂ, වෛද්‍ය යන අංශවල ඔබ කටයුතු කරන කෙනෙක් නම් විශේෂ දියුණුවක්, පතපත ලිවීම වගේ දේවල් තමන් දන්න ශාස්ත්‍රය අනික් අයට හරියාකාරව කියලා දෙන්නේ ඒ නියම් කිසි සේවයක් කරනවා වගේ දේවල් කරන්න පුළුවන්. උපතේදී චන්ද්‍රයා ඔබගේ 1 4 7 10 යන ස්ථානවල හිටියනම් ඒ තුලා ලග්න උපන් අයට ඊටාම යහපත් තත්ත්වයක් එනවා කියලා කියන්න පුළුවන්. වෘශ්චික ලග්නේ උපන් ඔබේ පුණ්‍ය භාවයට එවත් 9 වෙනිටයි ගුරු ග්‍රහය පැමිණෙන්නේ. එහිදි සිද්ධ වෙනවා පෙර කළ පින් පළ දීමක්. මේ අපි හැමෝම මිනිස්සෙක් වශයෙන් උපදිනකොට විශාල පුණ්‍ය කොටසක් කරලා තියෙනවා. ඒ වගේම යම් අකුසලත් අපි කරලා තියෙනවා. ඒකනේ පාපග්‍රහයුත් තින්නේ කියලා. දැන් කෙසේ වෙතත් වෘශ්චික ලග්න උපන් අයගේ ධනය, දැනුම, දරුවන් විදේශ ගමන් සම්බන්ධයෙන් ප්‍රාර්ථනා කරන ආකාරයෙන් ඒව ඉෂ්ට කරගන්නට පුළුවනි. විශේෂයෙන් විදේශගත වීම. ගුරු ඉන්නේ 9 වෙනිනේ. ඒ නිසා ආගමික කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. භාග්‍ය ස්ථානයේ, ධර්ම ස්ථානයේ කියලා 9 වෙනිට කියනවා. ඒක නිසා විශේෂයෙන්ම මෙතනදී බ්‍රහස්පති 9 වෙනිට ආපුවාම වයස මොන වයසේ හිටියත් කමන්නේ. ඒ තමන්ගේ ආගමික පරිසරය මනමින් සකස් කරගන්න උත්සාහ කරන්න. එහිදී මේ පහුගිය ආත්මවල කරපු පින් පළදීම වැඩි වෙන්නට පුළුවන්. මේ අතර මුදල් හා දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන පිටදී නීති විරෝධී කිසිත් කරන්නට යන්න එපා. න්‍යායිකුගේ මංගල කාර්යයක්ද පේනවා. උපතේදී චන්ද්‍රයන් 3 6 9 12 ස්ථානවල සිටියයට මේ සුබ බල වැඩි කරගන්නට පුළුවන්. අපි බලමු ධනු ලග්නේ. ධනු ලග්නේ උපන් ඔබේ ලග්නාධිපතිය තමයි බ්‍රහස්පති. ඒක නිසා මේ ග්‍රහ මාරුව ඔබට වැදගත් වෙනවා. පැමිණෙන්නේ කේන්දරේ 8 වෙනිටයි. ඒ 8 වෙනිට
බ්‍රහස්පති ආපුහම කරන හැම කාර්යයකදීම පරිස්සමෙන් කටයුතු කරන්නට අවශ්‍යයි. මම කිව්වා ඉස්සෙල්ලා 6 8 12 කියන ස්ථාන තුන බ්‍රහස්පති පැමිණියාම කල්පනාවෙන් කටයුතු කරන්න කියලා. ධනය, ආත්ම ගෞරවය, ශරීර සෞඛ්‍යය රැක ගන්නට ඕන. උසස් අය වැඩිහිටියන් සමග වාද කරන්නට යන්න හොඳ නැහැ. ආගමික භක්තිය වැඩි කරන්නට ඕන. ඔබ බලාපොරොත්තු වෙන පුද්ගල දියුණුව, ධන දියුණුව, භූමි ලාභ ගැන ඕනෑමට බලාපොරොත්තු තබා ගන්න එපා. සුළු රෝගයක් වත් වහා වෛද්‍ය ප්‍රතිකාර කරන්න. උපදේදී චන්ද්‍රයා 1 2 4 8 11 යන ස්ථානවල සිටි අයට අපල බොහෝ අඩු වෙනවා. මා කලින් කී ප්‍රකාර යම්කිසි ග්‍රහයෙක් 6 8 12 කියන තැන් වලට විශේෂයෙන් බ්‍රහස්පති වගේ ග්‍රහයෙක් 6 8 12 කියන තැන් වලට එනවනම් අපලයක් තමයි. නමුත් එතනදී චන්ද්‍රයාගෙන් පැමිණෙන්නේ 1 2 4 8 11 කියන ස්ථාන වලට නම් ඒ අපලේ ගොඩාක් අඩු කර ගන්නට පුළුවන්. අපි දැන් බලමු මකර ලග්නයට. මකර ලග්නයේ උපන් ඔබේ මංගල යෝග වසරක් මේ බ්‍රහස්පති පැමිණෙන්නේ කටක රාශියට. ප්‍රමාද වී තිබුණේ මංගල කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. හත්යන් වූ විවාහ ස්ථානයටයි බ්‍රහස්පති පැමිණෙන්නේ. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම ප්‍රමාද වූ විවාහ සිදු කරගන්නට පුළුවන්. තරුණ තරුණියන් බොහෝ දෙනාට ප්‍රේම සම්බන්ධතම් විවාහ දිවස ගැනීම ඇති කරගන්න පුළුවන්. ධනය, ඉඩම්, ගෙවල්, වාහන ලැබෙනවා. න්‍යායිකුගේ හෝ කිට්ටුවරයෙකුගේ හදිසි වෙන්වීමක් පෙන්눔 කරනවා. චන්ද්‍රයා 1 4 7 10 කියන ස්ථානවල හිටියනම් මේ ග්‍රහ මාරුව ඔබට ඉතාම යහපත්. ඒ වගේම මතක තබා ගන්න ඕන කාරණයක් තමයි මකර ලග්නයේ උපන් අයගේ සෙනසුරු ගමන් කරන ආකාරයත් එක්ක මේ බ්‍රහස්පතියෙන් එන සුබඵල අඩු වෙන්නට අවකාශ තියෙනවා. ඒක පුළුවන් තරම් දුරට ආගමික පරිසරයක් තුළ ජීවත් වෙන්නට උත්සාහ කරන්න. කුම්භ ලග්නේ 11 වෙනි ලග්නේ උපන් ඔබේ කේන්දරයේ 6 වෙනිට එවත් රෝග ස්ථානයේ සතුරු ස්ථානයේ ගුරු පැමිණීම ගැන කල්පනාවෙන් ඉන්නට ඕන. සතුරු විරුද්ධ අය ඇති කරගන්න එපා. සුළු සතුරුකම් බාධා වගේ දේවල් තියෙනවනම් ඒවා අමතක කරලා දාලින් උත්සාහ කරන අලුතෙන් කිසිම සතුරු කරදරයක් ඇති කරගන්න එපා. ගෙදරදී හරි මහපාරිදී හරි ඕනම තැනකදී. එවැනි අය සිටිනවා නම් නිස්සබ්දව සිටින්න. රෝග පීඩා ඇති අය කල්පනාකාරී වන්න. වෙදදුරන් ගෙන් හරි වෙදදුරුන්ගෙන් හරි බෙහෙත් ගන්න. මොකද බ්‍රහස්පති ගියේ රෝග ස්ථානයේ. ඒක නිසා මාත්‍රාව හරියට ගන්න. අලුතෙන් සුළු රෝගයක් ඇතුණත් වහා ප්‍රතිකර්ම ගන්න. නිතිපතාම ආගමික කටයුතු වල යෙදෙන්න. උපතේජී චන්ද්‍රයා 3 6 9 12 යන ස්ථානවල සිටියානම් මේ අපල අඩුයි. එහෙම නැති වුණොත් එයා හරියාකාරව පරීක්ෂා කරගන්න. එහෙම නැති වුණොත් ඔබ කල්පනාවෙන් කටයුතු කරන්න උන කාලයක් එනවා. කාට හරි ආන්න පුළුවන් තර්කයක් වශයෙන් කුම්භ ලග්නේ උපන් ලෝකේ ඉන්න කොමලට මෙහෙමද කියලා නෑ. මම මේකයි කිව්වේ චන්ද්‍රයාගේ උත්පත්ති පිහිටීම අනුව ඒක වෙනස් වෙනවා. ඒ වගේම මහදස අන්තර්දස අනුවත් යම්කිසි ප්‍රමාණයක් වෙනස් වෙන්න පුළුවන්. ඒ තමන්ගේ පෞද්ගලික කේන්දරේ පරීක්ෂා කරලා දැනගන්න පුළුවන්. මීන ලග්නේ උපන් ඔබගේ ලග්නාධිපතියා තමයි බ්‍රහස්පති හේවත් ගුරු. ඒ ගුරු පැමිණෙන්නේ විද්‍යාව, පුත්‍රයන්, දරුවන් ගැන කියන පස්වෙන්නටයි. තාම යහපත් මේ ලග්නේ උපන් අයට. ඉගෙන ගන්න පුළුවන්, උසස්ම ප්‍රතිඵල ගන්නට පුළුවනි. ශිෂ්‍යයන්ගේ ඒ වගේම තමන්ගේ දැනුම වැඩි කර ගන්නට පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව උරුම වෙනවා. උතුම් දරුවන් ලැබෙනවා. ප්‍රතිසන්දියට ඒවත් පිළිසිඳ ගැනීම වලටද හොඳයි. අලුත විවාහ වෙච්ච අයට යම් කිසි බලාපොරොත්තුවක් දරුවන් ගැන අනාගතයේ තියෙනවා නම් මේ ප්‍රතිසන්දි කාලයට හොඳ දෙයක් මේ. හොඳ ප්‍රතිසන්දි කාලයකදී යම් කිසි එක්වීමක් වුණොත් එයින් හොඳ දරුවන්, උතුම් දරුවන් ලැබීමේ විද්‍යාත්මක දේ ගැන මෙහිදී විමසන්න. පින් කටයුතු කරන්න හැම දෙයක්ම සාර්ථක වේවි. සෙනසුරු ලග්නේ ගමන් කරන්නේ. ඒ නිසා වැඩ කටයුතු තරමක් ප්‍රමාද වේවි. තමන්ගේ කට පරිස්සම් කරගෙන උලන් තරම් දුරට ආගමික කටයුතු කරන්න. 1 5 9 12 කියන ස්ථානවල චන්ද්‍රයා හිටියනම් යහපත්. පුනාවස පුස අස්විස නැකත් රූපං අයට සුබඵල වැඩි වෙනවා. ඒ තමයි අපිට ලග්න 12 ගැන කියන්න තියෙන්නේ. යම් කිසි ක්‍රමයකින් මම මේ සුබ නැහැ කියලා කිව්ව අයගේ කේන්දර තමන් පරීක්ෂා කරගත්තට කමක් නැහැ. ඒක වටිනවා.
එතකොට බ්‍රහස්පති ග්‍රහයගෙන් අපලයක් අවස්ථාව ආපු වෙලාවකදී මොකද්ද කරන්නට ඕන? පළවෙනි මේක තමයි බෝධි පූජා කරන එක. කහ පාට මල් පූජා කරන්න. ඊට පස්සේ කඩල දන් දෙන්න. ඒක කරන්න පුළුවන්. බ්‍රහස්පති ග්‍රහයට දක්ෂිණ මූර්ති පූජා පැවැත්වීම. ඕම් තත්පුරුෂාය විද්මහේ චින්මුද්‍රායිදී තන්නෝ දක්ෂිනාමූර්ති කියලා ගායත්‍රී මන්ත්‍රයක් තියෙනවා. ඒ කීම හොඳයි. ඒ වගේම දේවානාංච ඍෂීනාංච ගුරුං කාංචන සම්නිබන් වෘද්ධි භූතං ත්‍රිලෝකේසං තන්නමාමි බ්‍රහස්පතිම් කියමින් මේ වැඩසටහන අවසන් කරනවා. අපි ඉස්සරහට හමු වෙමු. හැම දිනාටම දරුවන් සරණයි. සුබ දවසක් වේවා.